මුළු ඉන්දියාවෙම ගින්නක් වගේ පැතිරිලා යන උණු නිවුස් එකක් අරගෙන තමයි අපි අද ආවේ. මේ නිවුස් එකට අපි කවුරුත් ආදරය කරන, අපි කවුරුත් ගෞරව කරන ලංකාවේ ක්‍රීඩකෙක් සම්බන්ධයි. නිකන් නෙවෙයි, ක්‍රිකට් ක්‍රීඩකෙක්. ඉතින් කවුද මේ ක්‍රිකට් ක්‍රීඩකයා? අපි ආදරය කරන, අපි ගොඩක් ගෞරව කරන කුමාර් සංගක්කාර. IPL අතර නැගලා යන කුමාර් සංගක්කාර හා මලයිකා අරෝරාගේ පෙම් පළහිලව්ව මොකක්ද? ඒ ගැන තමයි අපි අද ඔයගලන්ට කියන්න යන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ජනප්‍රිය බොලිවුඩ් නිලි මලයිකා අරෝරා සමග ප්‍රේම සම්බන්ධතාවය පවත්වන බවට සැකපල කෙරෙන ඡායාරූප කිහිපයක් ප්‍රධාන ඉන්දිය මාධ්‍ය කිහිපයක් විසින්ම වාර්තා කරලා තියෙනවා. කුමාර් සංගක්කාර 2025 ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ රාජස්ථාන් රොයල් කණ්ඩායමේ කණ්ඩායම් අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරනවා. කෙසේ හෝ කුමාර් සංගක්කාර සමග ගුවහාටිහි බර්ෂපාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාජස්ථාන් රොයල් සහ චෙන්නයි සුපර් කිංස් අතර තරගය නැරඹීමට මලයිකා අරෝරා එක්ව සිටියා. මේ පටන් ගැනුනේ ඔවුන් දෙදෙනා එකට තරගය නරඹන ඡායාරූප සමාජ මාධ්‍යයේ විවේකයෙන් හුවමාරු වීමට පටන් ගැනීමත් සමගයි. මලයිකා තරගය නරඹන්නේ රාජස්ථාන රොයල් ජර්සියකින් සැරසී වන අතර සමාජ මාධ්‍ය පරිශීලකයින් ඇයට කණ්ඩායමට ඇති සම්බන්ධතාවය කුමක්දයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කරන්න පටන්ගෙන තිබුණා. බොහෝ දෙනෙක් සඳහන් කර තිබුණේ ඇයට කණ්ඩායමට කිසි සම්බන්ධතාවයක් නැති වුණත් අධ්‍යක්ෂක සංගක්කාර සමග යම් සම්බන්ධතාවයක් ඇති බවට පෙනෙන්නට ඇති බවයි. මේ අතර මලයිකා සහ කුමාර්ගේ වීඩියෝ එකක් සමාජ මාධ්‍යවල වෛරල් වෙමින් තිබෙනවා. කෙසේ වෙතත් මේ කටකතා පිළිබඳව කිසිදු සත්‍යතාවයක් තහවුරු කිරීමට ඉන්දිය මාධ්‍ය සමත් වී නැහැ. අපි කොහොමද දන්නවා මේ දකුණු ආසියාතික රටවල් මේ වගේ කටකතා පතුරවන්න ගොඩක් දක්ෂයි කියලා. කුමාර් සංගක්කාර කියන්නේ අපි පුංචි කාලේ ඉඳලා ගොඩක් ආදරය කරන චරිතයක්. ඉතින් මේ කටකතාව ගැන ඔයාලා මොකද්ද හිතන්නේ? ඔයාලගේ අදහස අපිට කියන්න. ඒ වගේම අපේ ඊළඟ වීඩියෝ එක බලන්න අපිව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අදට අපි ගිහින් එන්න.